වැටුණත් බිමටම දවසක බින්දුවටම නැති වෙලා අපිටත් පුළුවන් දවසක දිනන්න යලි නැගිටලා වැටුණත් බිමටම දවසක බින්දුවටම නැති වෙලා අපිටත් පුළුවන් දවසක දිනන්න යලි නැගිටලා හිතුණත් කරදර එනකොට ජීවිතයම ඇති වෙලා හදවත් වල වීරිය ඇති ගිලෙන්නට තටුසලා හදවත් වල වීරිය ඇති ගිලෙන්නට තටුසලා කරපන් ඉවසලා පල්ලන්න හැම පාරෙම කඳු ඇදපන් වෙහෙසිලා ඉල්ලම් හමු වෙන තුරු සැකි වැඩ කරපන් ඉවසලා හොල්ලන්නට කාසි පඳුරු දවසක කිරි ඉතිරිලා අල්ලන් ඉඳපන් මිතුරේ හරියන්නෙත් වැරදිලා හොල්ලන්නට කාසි පඳුරු දවසක කිරි ඉතිරිලා අල්ලන් ඉඳපන් මිතුරේ හරියන්නෙත් වැරදිලා වැටුණත් බිමටම දවසක බින්දුවටම නැති වෙලා හදවත් වල වීරිය ඇති ගිලෙන්නට තටුසලා අල්ලන් ඉඳපන් මිතුරේ ගිලෙනකන් තටුසලා අල්ලන් ඉඳපන් මිතුරේ ගිලෙනකන් තටුසලා හිතාගන්න බැරිව තිබුණු හීන ලෝකෙ පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා මගේ හීනය ජය ලබන්න ශිල්ප සතරේ ඉගෙන ගන්න යාළුවනේ මං ආවා මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා උගත මනා ශිල්පයකට කරන්න බැරි දේ මොනවද උගත මනා ශිල්පයකට කරන්න බැරි දේ මොනවද දන්නවාද වටිනාකම යාළුවනේ ඉස්කෝලේ ඒ හින්දා මං ආවා මගේ හීනය ජය ලබන්න ඉස්කෝලෙට මං ආවා මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා කුමාරෝද පොත් අතරේ ගෙවනා සමනල වයසේ ඉරහඳුටරු පිරි අහසේ අරුම පුදුම තැන්ද මැවේ ගණිතය මට වතුර වගේ මව්බස ජීවිතය සමයි යාළුවනේ මං ආවා මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා මගේ හීනය පුරා තිබුණු ඉස්කෝලෙට මං ආවා යාළුවනේ මං ආවා ඉස්කෝලෙට මං ආවා
ටීචර් ගෙන් ලොකු උදව්වක් උපකාරයක් වුණා අපිට මේ ලොකු කැපකිරීමක්. දරුවා දැන් ඉන්න තත්ත්වය ගැන ගොඩක් සතුටුයි. සුපිපි පෙරපාසල කියලා කියන්නේ අගලවත් ප්‍රදේශයේ තියෙන ඉතාම වැදගත් පෙරපාසලක්. සුපිපි පෙරපාසලේ වැඩසටහන ලබන අවුරුද්දට මේ අවුරුද්දේ ඉඳලා ප්ලෑන් කරනවා. ක්‍රීඩා කරන්න, සෞන්දර්ය ක්‍රියාකාරකම් කරන්න, ඒ වගේම විවිධ ප්‍රසංගේ නම් අති විශිෂ්ට අන්දමින් පවත්වනවා. දෙපාරක් හිතනවා එවනවද නැද්ද කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද මේකට එන්නේ ගොඩාක්ම ප්‍රදේශයේ ඉහළ රැකියාවල් කරන, ඒ වගේම ප්‍රදේශයේ ටිකක් සමාජ මට්ටමෙනුත් ඒ වගේ වැඩි පිරිසක් තමයි මේකට එන්නේ. දැන් මම දන්නේ මගේ දරුවෝ 3 දෙනාම සුපි පෙරපාසලේ ඉගෙන ගත්තා. ඉතින් ඔබත් හිතනවා නම් ඔබේ දරුවටත් සුදුසු පෙරපාසල නෙවෙයි මොකද බුද්ධිමත් තීරණයක්. හොඳ දරු පිරිසක් බිහි කරන බලාපොරොත්තුෙන් එදා චන්ද්‍රලතා ගුරුමෑණියන් ආරම්භ කරලා දේවිකා ගුරුමෑණිය මේ පෙරපාසල ඉතා හොඳින් පවත්වාගෙන යනවා. සුබ පතනවා. බොහොම ස්තුතියි මට අවස්ථාවක් දුන්නා.